ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සංචාරය පිළිබඳව අප්‍රේල් 4 වෙනිදා එතුමා ලංකාවට එනවා. ඒ වගේම අප්‍රේල් 5 6 දවස් දෙකේදී යොදාගත් වැඩසටහන් තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 5 නිදහස් චතුරස්‍රයේදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීම පැවැත්වෙනවා උදෑසන. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනවා. එයින් පසු අපි ඉන්දියා අගමැතිවරයාත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලට ද්විපාර්ශ්වික සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යවලට කතා කරනවා. ඉන් අනතුරුව සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ අපේ රටේ ආගමික ස්ථාන කීපයකට සූර්ය බල පද්ධති ලබා දීම සහ දඹුල්ල ශීතාගාරය විවෘත කිරීම කොළඹ සිට සිදු කරනවා. ඊළඟට අප්‍රේල් 6 වෙනිදා ඉන්දියා අගමැතිතුමා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට යනවා. එතනදී අනුරාධපුර දැන්ට පවතින දුම්රිය සංඥා පද්ධතිය ආරම්භ කිරීමත් ඒ දැන්ට ඉදි කරලා තියෙන මාර්ගය විවෘත කිරීමේ කටයුතු සිදු වෙනවා. මේවා තමයි දැන්ට යොදාගෙන තියෙන වැඩසටහන. මේ සංචාරය අතරතුරදී බලශක්ති, සෞඛ්‍ය, ඩිජිටල් ආර්ථිකය, ආරක්ෂක ඇතුළු ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට එළඹෙන්නට රජය අදහස් කරනවා. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු අපි එතුමාගේ සංචාරය ද්විපාර්ශ්වික සාකච්ඡා වලින් අනතුරුවත් ඒ සංචාරයෙන් අනතුරුවත් සියලු දේවල් අපි කතා බහ කරනවා.